ටොන් 100ක්. කාර් එකක්වත් පදින්න නැති මිනිස්සයා. ඇලි දාන්නේ. පරණ මොඩියුල් එකේ කඩවල් මේ බීෆ් චිකන් ප්‍රශ්න. ගණ්ඩායි පුතා. ඔක්කොම ආවද? ගම්පහ බණ්ඩාරනායකගේ කොල්ලෙක්. ඔන්න එනවා ඔන්න බලා ගන්න. මගේ යන්නේ සුදු හඳුන්. මම ටොයිලට් ගියාම වටේ මිනිස්සු හිතනවා හඳුන් කුරුපත්තු කියලා. දැන් හිතපන්කෝ දැන් මමත් බොකක් දාන්න ඉන්නේ. Good morning. ඔන්න තවත් දවසක් අද අගෝස්තු 13. එහෙනම් අපි උදේ මෑරියා. ඇහැරලා දැන් මේ කන්න කියලා යන්නේ. ඔන්න මේ මොකද්ද මේ කෑම එක? ඔනගිරි කියලා කියන්නේ. ඔනගිරි. තූන මයනේස් ඇතුලේ තියෙන්නේ. තූනයි මයනේස් නේ. මේක තමයි මම නම් කන්නේ සාමාන්‍යයෙන් මට නම් සෙට් වෙන්නේ ගොඩක් කට්ටිය ලංකාවේ කට්ටිය එහෙම කන්නේ. කඩපන්. ගන්න මේ මෙතනින් පොඩ්ඩක් මෙහෙම ගලවන්න ඕන. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙහෙම මේ මීට ගලවලා මීටක් දාමු ගලවන්න. බත් තියෙන්නේ. කොලේ පිටින් කන්න තියෙන්නේ. nice. එහෙනම් ඉතින් අපි කොලේ පිටින් කන්නයි යන්නේ. අම්දස්කා ගානට කැටුවා. ඊට පස්සේ සෙට් එක. මේකට එක්කන්න. මෙහෙම අපිට බත් කන්න පුළුවන් ජීවිතේට. බෑනේ. ශානික කෑම good. ටිකට් එකක් දාන්න එන්න. එමිලා කාරණා. ඕකේ. තව ඩ්‍රින්ක් එකක් try කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. සුබන් ඉලබන්. අපි බලමු. කතා කියන්නේ මේක කියන්නේ ග්‍රීන් ටී වගේ. එක පට්ට. සුපිරියා. මෙන්න බොනවා නම් ටෙස්ට් කරනවා නම් බඩුවේ. අපි මන් දන්නේ මගේ A few moments later. යාළුවනේ මේ අපේ ලසා අයියා. එයා ලොකු එකක නගින්න හදන්නේ. මේ ලසා අයියාගේ ලොකු අයියා ටින්ටඩ් අයියා. ඉතින් අපි ෂූට් එකට ආවා මැෂින් ඔපරේටර්. මැෂින් ක්‍රියා කරමු. මට සීරි. ඉතින් මෙතන තමයි අපේ වැඩේ වෙන්නේ. ඕන්න මැෂින් එක. යාළුවනේ ටොන් 100ක වාහනයක් ආ. ටොන් 100ක්. කවුද මේකට වතුර පිරෙව්වේ? මේක ගහලා තමයි අරකින් උසලමයි කඩෙන් තියපන්. ඕන්න ඕක තමයි තියන්නේ. පොඩි ගෝනුස මොඩල් එකක් තියෙනවනේ. ගෝනුස මොඩල් එකක්. පුතේ ගලක් වාගේ ආ මුදු අදිද්දි. අපි දැන් මේ වාහනේ වැඩේ කරන්න යන්නේ. ඔන්න බලා ගන්න. කාර් එකක්වත් පදින්න නැති මිනිස්සයා. හොඬේ අයියේ ඉතින් දන්නේ නැති දෙයක් නෙවෙයිනේ හොඬේ. අට්‍රැක්ටර් පැදලා ඔව් ආසේ වාහනයක් මේක. දැන් හරවන් දන්නවද? අනිත් පැත්තට අනිත් පැත්ත. දෙකම කෙලින් ගන්න ඕන දෙකම අල්ලන්න. දැන් හරවන්. හරවන්ද? පරක්කුයි හරවන්. ඉතින්යි හොඬේ පොඩ්ඩක් කොල්ලන්න. ඔය ඉස්සරහට එනවා හිතන්නේ. තව ගන්න. දැන් අනිත් පැත්තට කපන්න. තා යරේට කපන්න. දැන් කොහොම නිකන් චුට්ටක් පස්සට යන්න. නෑ පස්සට යන්න. දෙක. අයියා හොඬේ පොඩ්ඩක් කෙනෙකුවා නම් නියමයි. හොඬේ ඔලවන්නම් මට හොඬේ කකුල. නෑ කකුලේ හොලවන්න. මල්ලි ලයිසන් එක හදන්න ඕනද මේකේ? අයි මේක කීයද ඔයගොල්ලෝ විශ්වන්නේ? මේක මල්ලි මංගානේ දෙනවා මල්ලි 120. ඔල 120යි මල්ලි. ඔව්. ඔයා හින්දා පොල 130 කරමු. ලසා ප්‍රයිවට් ලිමිටඩ්. ලයිස් ප්‍රයිවට් ලිමිටඩ්. දැන් මේක එඩිට් වෙනවා ලසා ප්‍රයිවට් ලිමිටඩ්. මොකද මමත් ලසන්. මේ ඉන්නේ ඇත්තම ලසා. අඩෝ මේ වගේ වාහනයක් දෙනවා මම පදිනවා. අයියා දන්නවා මට ලයිසන් නැහැ කියලා. ලයිසන් නැහැ. ඩ්‍රයිවිං බෑ. මේවා ට්‍රැක්ටර් ඒවා පදිනවා. අයියා දන්නවනම් මුලින්ම දෙන්නේ නැහැ ඔක. මුලින්ම දන්නවනම් දෙන්නේ නැහැ. ඇක්ෂන්. කකුල දාන්න. රයිට්. එහෙම දැම්මා. ඉතින් විලුඹ අරක දිගේ යවන්න ඕනේ. අන්න ඒක දිගේ. සෝ. අඩ දැක්කනේ. ඉගෙන ගන්න මහත්තයා. දාන්න. අයියෝ. බඩ ඇట్లా තියෙන කකුල. දැන් පුරුදු යන් ඕක හරියට දෙවෙනි පාර. ලැජ්ජයි බං. ඊයා. දිගේ යවපන්. හයියෝ යකෝ සපත්තු ඉස්සරහට යවන්න එපා. දැම්මද? ආයෙද අයියෝ. මේ තමයි ජපානයේ ඇතුළුව රටවල් ගණනාවකට හෙවි වෙහිකල් සපයන ලසන්ත උදය කුමාර ශ්‍රී ලාංකිකයා. ජපානයේ තුල එක හෙවි මැෂින් එකකින් පටන් අරගෙන
මේ අවුරුදු 10 තුලදී මැෂින්ස් 10 ගණනක් විකුණු මේ ව්‍යාපාරිකයා ලයිස් කම්පැනි ලිමිටඩ් යනුවෙන් මේ වගේ ආයතනයක් ආරම්භ කළා. පොඩිම බැකෝ එකේ ඉඳන් A few minutes later. ඔයාලා හිතන්නේ අපි මේ මොකක් කරන්න යනවා කියලා. මේ 13 ේ රෙදි හොදන්නයි යන්නේ. මම හොඳ ඩෝබියෙක් නේ. කිලෝ 12 යෙන් 600යි. හොදනවා විතරයි. ඩ්‍රයි වෙන්නේ නෑ. ඒ ප්‍රමාණය 800යි. හොදන්න විතරයි. ඔව් ලංකාවේ රුපියල් 2000ක් යනවා. ඩෝබි වැඩේ කරන්න. මේ සමන්ගේ මොනවද දාන්න ඕනේ? නෑ නෑ නිකම්ම දාන්න තියෙන්නේ. මේ 60 මොකද්ද? ඒක රෙදි ගොඩක් තියෙනවනේ. يعني කිලෝ 15ක් 20ක් වගේ තියෙනවනේ. විනාඩි 60ක් තියෙනවා 2200. හේදිලා වෙලිලා ඔක්කොම. මේක 800 හොදන්න විතරයි. මේක හොදන්න විතරයි. මේක ඉන්න බෑ. හරියට. මම මේක මම ඉන්නේ වික්ටර් එම් බෝයි. ඇයි මේව නැද්ද? මේ පුදු කුඩු රිප්පේ කියපුව නෑනේ. නෑ යුද්ධ කාලේ හදපු. ඉල්ලෙච්ච ජීවිතේ අදින්න. ඔව් තිබ්බගේ නෑ. නෑ තිබ්බගේ නෑ. කලි දාන්න. අයිදිස්නිකා. ඔයාලා නිකන් මේ වගේ ලොන්ඩරි එකට ආවොත් ඔයාලට බලන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒව තමයි මුගේදී. ඕ මාරිසිර බලන්න. ඇනිමේ. වැල කතා. ජපාන් වැල කතා. හොඳ නැජ්ජයියෝ. දන්නේ නෑනේ බඩේ. ඒව දන්න නම් ඇමරිකල්ලානේ බඩේ. ඒකෙත් කොටු කොටු දාලා. බලන්න වැල කතාව. වැලද? කොම්බිනේෂන් පාටේ. මේ දාන්නේ. නෑ කරන්න දෙයක් නෑ. බෑර ජප්පි දැක්කොත් ඉවරයි. A few moments later. බත් කන people with Leon pork bitter මුණු සම්බාල් පරිප්පු eating ඔන්න යාළුවනේ අපි රෙදි හොදලා ඉවරයි ඔක්කොම එකට දාගෙන අපි දැන් යන්න තමයි යන්නේ ඕනට රාදින්න එපා ඕනට රාදින්න එපා ඒක අපි ඔටෝ පාක් කරන්න යන්නේ නාරිටවල ඉන්නේ මේ හරිම ලස්සන පරණ මොඩියුල් එකේ කඩවල් ගෙවල් ෂොප් සරාමව තමයි තියෙන්නේ වෙලසායිය කියන විදිහට මේවා වෙනස් කරන්න දෙන්නේ නැහැ නේ දන්නේ නැහැ හැබැයි වෙනස් කරන්න දෙන්නේ නැහැ නේ මේ ඒ ස්ට්‍රක්චර්ස් එහෙම ඕ දන්නේ නැති දේවල් ඒනට මාර ක්ලාසික් ඇන්ටික් විදිහටමයි තියෙන්නේ නේ ඕ තියෙන්නේ Grill puta. Ek water. Waagane prasne මේ beef chicken ප්‍රශ්න. මේ ඕගොල්ලන්ට දානවා ඈ. එලගිරි දාන්න අයියා. thank you. තව දෙකින් අයියට මයික් එක ගහන්න දෙන්න. තව දෙකකින් අයියට මයික් එකක් ගහන්න දෙන්න කිව්වා. දීපුව මාතා. මේ සලාඩ් එකක් මෙහෙ යන සලාඩා. මේක මොකද්ද? රයිට්. පේනවනේ පොඩි පොඩි අයිටම් එක චීස් එක තියෙන්නේ චීස් ජාලි තියෙන එක චීස් ජාලි තියෙන්නේ. මේ චිකන් පොල්ල, මේ චිකන් පොළු, ග්‍රිල් පොළු. මේ මීපැණි එක. මීපැණි එක. මොකද ගොරසෝලා? ගොරගොන්සෝලා. ගොරගොන්සෝලා ගොඩ්ජිලා. කණු ගහය දෙන්නේ. මම කිව්වේ මට ඕන මගුලක් තියෙනවා. ඔය ජීස් එක නොකා පොඩ්ඩක් ඒ කියන්නේ ස්මෙල් එක බලන්න. ඔය මේක පරණ මේක හෙන ගඳයි ආ. ගඳයි පුතා. ගඳයි. අල්ලහම බෑ මට. හැබැයි ඒව ගණන්නේ ඒ ඔය චීස් එක ඒ පුස් කියන්නේ පරණ කරලා තිබුණ ඕක චීස් එක පරණ කරලා තියෙනකොට නිකන් දෙන්නේ පුස් බැඳිලා තියෙන්නේ. ඒක තමයි චීස් එකේ ක්වොලිටි එක. මම යාඩ් එකේ වුණ කතා කරලා රයිට්. කාලා ඉවරයි. ඇත්තටම අද දීලා නෙමෙයි වෙරි අපිට කාලා වෙරි. We yeah
කට්ටියම ඉන්නවා ආතල් එකක් අරගෙන ඉන්නේ ලසායියගේ බොක්කක් මේ ඉන්නේ මෙහි පාරවල් වල ක්ලීන් පේනවනේ කිසි දෙයක් නැහැ කිසිම දෙයක් නැත ඒ තරමට ක්ලීන් සීක්‍රට් ෆිල්ටර් එකක්වත් නැහැ I think ක්ලාසික් විදිහට තියෙනවා මිනිස්සු ඩිසිප්ලින් මේන්ටේන් කරගෙන ලස්සනට ඉන්නවා I think දූවිල්ලක්වත් නෑ පේනවනේ මේ අස්සවල් පෙන්නන්න ඔයාලට රයිට් පොඩ්ඩක් බොන්න කියලා යන්නේ ක්ලබ් එකකට ආව බොන්න කියලා පබ් එකට ඔක්කොම ආවද ඔන්න කොහමද සුපිරි උන්නට ඉලාන කඩේ බෑග් එක දාලා ගිහිල්ලා ඒ තරම් සේබුත් තියෙන ඉන්නේ බ්ලොග් එක එඩිට් කරද්දි මේක දාපයි උන්ට නොකිය දාපයි දුවලා යනවා මිනිස්සු අස්සේ කඩේත් පහු කරන් දුවයිද දන්නේ දුන් දෙවිල්ල වීරයන බෑග් එක අරගෙන යනවා දුවගෙන කිලෝමීටරයක් විතර දුවලා එනවා මසාජ් තමයි ඉතින් දුවපු දිවිල්ලට මසාජ් එන්න වෙන්නේ දැන් මෙහෙම ඉතින් වීරයන්ටත් වැඩ වරදිනවා පොඩ්ඩක් වීරයන්ටත් අමතක වෙනවා අයියෝ අපස කරන්න එපා දෙයියෝ බීලා ඉන්නේ කොච්චර විවත් අපේ විනිත පුද්ගලයන් බා ලාංකිකයන් වශයෙන් නරිතවල නරිත ටවුන් එකේ හුදට තිබ්බ ක්ලබ්ස් සෙනග ගොඩාක් තිබ්බ ක්ලබ්ස් හැබැයි මේ වෙද්දී කොවිඩ් වලට කලින් සහ කොවිඩ් වලට පස්සේ ගොඩාක් ගතිච්ච ඒරියා එකක් කිව්වට හරිය දැන් අපේ රසායන මේ අපේ කට්ටිය විතර එහෙම ගොඩක් මේ යටිලා තියෙන්නේ මේ මේකේ බිස්නස් මොඩියුල් එක කියලා තමයි කියන්නේ ඉතින්. මම යනවානේ. මම මේ බඩපොඩිය අවුලක් තියෙන එක මේ. The next day. Good morning. ඉතින් කොහොමද අද තමයි කොන්සර්ට් එක දවසේදී පෙරුම් පුරලා අහලා අද ඔන්න අපිට විශේෂ කෙනෙක්ව හම්බුණා. මේ කෙනා ගැන කිව්වොත් එහෙම මේ කෙනාව මට හම්බෙන්නේ 2011-12 කාලේ. මේ කෙනා ජපානයට ඇවිල්ලා දැන් අවුරුදු 9ක් වෙනවා. Toyota ආයතනයේ දැන් රැකියාව කරන්නේ. Toyota වාහනයක්මයි පදින්නේ. TZG Prado වර්ගයේ වාහනයක් ඔහුට හිමි. ඔහු නමින් ශලිත් සුදුගල අයිබෝවන් මේ ශලිත්ගේ තාත්තා මේ අපේ එක අපි දැන් අද දවසේදී මේ උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා ඔය අපේ වෑන් ටික යන්නේ ඉස්සරහා ඔතන එකයි ඔන්න මේ දකුණු පැත්තේ අර දාලා දෙගෙන එකයි ඔය ටික යන්නේ අපේ කට්ටිය ඉතින් ශලිත් මොකද තත්ත්වය කොහොමද ජපානේ රස්නේනේ ඉතින් ශලිත් ගැන කිව්වොත් එහෙනම් අපි රේඩියෝ බලකයිනේ අම්මුලි රේඩියෝ බලකයි දෙරනේ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් මම කරපු ඔබ ගම්පහ බණ්ඩාරනායකද බණ්ඩාරනායක yes ගම්පහ බණ්ඩාරනායකේ කොල්ලෙක් ගම්පහ බණ්ඩාරනායකේ කොල්ලෙක් ළමයි බණ්ඩාරනායකට ඉන්න ඌනේ අපි වර්ක්ෂොප් එකක් කරානේ ඒකේ ෆොටෝස් උත් දාන්න මම බුලමුණ පරණ ෆොටෝස් තියෙනවා ෆොටෝස් 3ක්ද 4ක්ද කොහෙද ඉතින් අපි ඒකත් දාන්න මේ 2013 එහෙම අතීතයක් අපිට තියෙන්නේ ඕල්මෝස් අවුරුදු 10කට වැඩි මේ හම්බෙනවා නම් හම්බෙන තැන ඒකත් හම්බුනේ ජපානයේ කතා කරනවා කෝල් ගන්නවා මැසේජ් දානවා ඒ ටික කරනවා ඔන්න අද තමයි හම්බෙන්න අවස්ථාව හම්බුනේ මොන ඕක තමයි තත්ත්වේ එයාගේ නංගිත් ජපානයේ ඒ ඉගෙන ගන්නවා හරිම ප්‍රාස අයි බං ෆ්‍රී බොන්නේ අයි බං ෆ්‍රී බොන්නේ අයි මේ සිද්ධිය මොකද්ද මේ ෆ්‍රී බොන කතාව මොකද්ද මේ සයිසේරියා එකේ ඔමි හොදයි කියලා කියන්නේ අන්තිමට මෙතන තියෙන ඒ වලින් බොන්න පුළුවන් මේ ග්‍රේප් ඔව් මේ දෙක වෙනස මොකද කැෂ් කියන එක මේ නෝමල් එක මේක නෝමල් ඔව් නෝමල් එක ඒක බාගනි වට බොන්න ප්‍රමාණය අරිගත ගොසයිමස් ඒ කියන්නේ අපිට ෆ්‍රී හම්බ වෙනවනේ ටී තියෙනවා ලාතේ අරව මේවා තියෙනවා දැක්කනේ ෆ්‍රී තමයි බොන්න තියෙන සයිසේරියා එකේ සයිසේරියා විතරක් නේ ගොඩක් කැෆේස් වල මෙහෙමයි මේක ඉවරයි නේද ඉවර වුණා අයියෝ එකක්වත් යන්න බෑ අපි ආසාවෙන් හිටපු කෑම එක නැල්ලු මම ලැම්බ් එකක් කන්න හිටියේ හැබැයි කවදා හරි ඇවිල්ලා ලැම්බ් එකක් කනවා දැන් මේ දවසේ ලැම්බ් රම් ස්ටික් එකක් මෙන්න මේක මේ මගේ කෑම එක මේක හැම්බර්ග් එකක් ඔයාලට මේ වල මොනවද කියලා දන්නවනේ මේ හැම්බර්ග් මේ චිකන් මේ බඩේරිඟු ඇයි මාව රැවට්ටුවේ දැන් මම මේක හැම්බර්ග් කියලා කෑවනම් මට ඇලර්ජික් වෙනවා මම බලන මේ චිකන් එක කියලා මං හිතුවා රයිට් අර දෙකට දෙන්න චිකන් කියන්නේ කියලා මේ ඇවිල්ලා සයිසේරියා එකෙන් අපි කන බිල් ටික මේ බිල් එන්නේ එකින් එකට සෙපරේට් ඒ කියන්නේ එක ටේබල් එකේ දැන් මෙන්න මේ වගේ නම්බර් එකක් තියෙනවා මේ නම්බර් එකේට තමයි කැම ටික එන්නේ ඔන්න එනවා ඔන්න බලා ගන්න දැන් ඔන්න මේකේ සෙපරේට් thank you ඒකේ බිල් ආවේ නෑනේ ඔන්න ඔහම ආපුවාම මෙන්න මෙහෙම සෙපරේට් බිල්ස් තමයි එන්නේ රයිට් මෙන්න මෙහෙම සෙපරේට් බිල් තමයි එන්නේ කැම එකෙන් කැම එකට සෙපරේට් බිල එන්නේ අප්ඩේට් වෙන එකද වෙන්නේ
අප්ඩේට් වෙන්නේ. හරි. අයිටම් එකෙන් දැන් ඔන්න අපි මුලින්ම ගද්දි මේකේ ගාන තිබ්බේ කෝ බලන්න. මේ තියෙන්නේ. මුලින්ම ගනිද්දි කීයද? 2190යි. ඊට පස්සේ 2950යි. ඊට පස්සේ දැන් 4130යි. එන්න අප්ඩේට් වෙනවා. ඒතර අන්තිම බිල අපි ගන්නවා. ඔන්න කෑම. A few minutes later. අයියෝ අනුවත් තෝරනවා ටෙන්ෂන් වැඩි කිය කමෙන්ට් එකක් දාන්න ෂෙඩ්ද කියලා කමෙන්ට් අවුල් නම් වෙන එකක් ගන්න වීඩියෝ අප්ලෝඩ් කරලා බලමු අපි බලන්න එපා ෂර්ට් එකක් තෝරගත්තා අන්තිමට බලමු අපි මේක අදින්න කියලා කෙල්ලෙට්ට නැති ප්‍රශ්නයක් මේ කොල්ලෙට්ට තියෙන්නේ ඔබට තේරෙන්නේ නැහැ සුමිරන් විතරක් ෂෝ එක කරද්දි මූ යන්න බරක් ෂෝ එකේ මැද යනවා අනුස්කලා ගහනවා ඒත් අන්තිමට මූ එදුම තෝරගන්න මූ බේ පාටම යාර ලොකු වැඩි ඕක ෂේප් වාදින ටයිප් තමයි 6.5 hours later. ඊරාන්ට කක්ක දාන්න ෆෝන් එක ඕනෙලු ඵලයන් ඇතුළට කොහොමද ඉන්න නෑ මේකත් බොක මේ සුමි අයියා ගත්තා. මොකද මගේ යන්නේ සුදු හඳුන්. මම ටොයිලට් ගියාම වටේ මිනිස්සු හිතනවා හඳුන් කුරුපත්තු කියලා. අම්මට ගන්න එනවා ඔයි ගඳයි අම්මඩෝ ගොන්ද කවුරුවත් දැරියා. දැන් මීයෝ බහින්න ඕනේ ඔය එයා ප්‍රශ්න එක නෙවෙයි දැන් හිතපන්කෝ දැන් මමත් මොකක්ද දාන්න ඉන්නේ මමත් දාමුවා පල්ලා රිසෙප්ෂන් කාඩ් වලට One eternity later. හරි සචි සැලොන් එකෙන් තමයි මේ හැමදේම කරන්නේ පේනවනේ කොච්චර මහන්සි වෙනවද කියලා ජපාන් වලට ආවොත් සිබා නරීතා ඊට පස්සේ ටෝකියෝ වලට ආවොත් අනිවාර්යෙන් සචිට කතා කරන්න හරි සචි එතකොට ලෑස්ති මේ විදිහට ලස්සනට වැටික් කරලා දෙන්න දැන් ඔන්න අපේ කොණ්ඩේ හදනවා කොණ්ඩේ හැදුවට පස්සේ අපි බලමු මගේ කොණ්ඩේ කොච්චර ෂෝක් එකකට තියනවද කියලා අන්න ඒ වෙලාවට සචිගෙන් කොණ්ඩේ කරගන්න ඕනේද එපාද කියන එක සම්බන්ධව නැත්නම් මේකප් එක කරගන්න ඕනේද එපාද කියන එක සම්බන්ධව මං කියන්න කොහොම ඉන්න ඔන්න ඉතින් ලෙෝන් සුපර් මාකට් සහ රෙස්ටොරන්ට් පවර් එක දුන්න එම්පයර් ඉවෙන්ට්ස් සංවිධානය කරපු කොන්සර්ට් එක මේ විදිහට ආයිබෝවන් ටෝකියෝ ලස්සනට පැවැත්තුණා. කට්ටිය සුපිරි ආතල් එකක් ගත්තා කියලා තමයි අපි නම් දැක්කේ.